එක රටක සම්පූර්ණ නීති පද්ධතියක් තවත් රටක නීති පද්ධතියට බද්ධ වෙනවා කියන එක. ඒක කොහොම වෙන්න පුරවන්ද? ඉතින් අද අපි කතා කරන්න යන්නේ හරියටම ඒ ගැන. ඒ කියන්නේ ඉංග්‍රීසි නීතියේ කොහොමද ශ්‍රී ලංකාවේ නීතියම පදනම වුණේ කියන ඒ පුදුම හිතන කතාව ගන්නයි. ඇත්තටම මේ ප්‍රශ්නය අදටත් ලංකාවේ නීති ශාස්ත්‍රය ඇතුලේ දෝංකාර දෙනවා. ඉතින් අපි බලමු මේ ඓතිහාසික ප්‍රහේලිකාවේ ටිකෙන් ටික ලිහලා කොහොමද මේ හාත්පසින්ම වෙනස් නීති සම්ප්‍රදායන් දෙකක් එකට පැටළුනේ එකට වෙලුනේ කියලා. හරි. එහෙනම් අපි මුල ඉඳන්ම පටන් ගමු. මේකේ පළවෙනි කොටස. බලන්න බ්‍රිතාන්‍යයන් මේ දේවල් හිතුවක්කාර විදිහට අහම්බෙන් කරේ නැහැ. ඔවුන් ළඟ යටත් විජිතයකට නීතිය හඳුන්වා දෙන්නේ කොහොමද කියන එක ගැන පැහැදිලි සැලැස්මක් හරියට කිව්වොත් ක්‍රීඩාවක නීති පොසක් වගේ දෙයක්ම තිබුණා. ඇත්තටම මේ සම්පූර්ණ ක්‍රියාවලියටම අඩිතාලම වැටෙන්නේ එකම එක නඩු තීන්දුවකින්. ඒ තමයි කැම්බල් එදිරිව හෝල් නඩුව. මේ නඩුවන් තමයි යටත් කරගන්න භූමියක නීතිය හසුරවන්නේ කොහොමද කියන එකේ මූලිකම මූලධර්ම ටික ස්ථාපිත කළේ. ඉතින් මේ නඩුවෙන් ආපු ප්‍රධානම නීති ටික තමයි මේ. මෙතන තියෙන වැදගත්ම තීරණාත්මකම කාරණේ තමයි පළවෙනි එක. ඒ කියන්නේ බ්‍රිතාන්‍යයන් විසින් සක්‍රියව වෙනස් කරන කල ඒ රටේ තිබුණ පරණ දේශීය නීති දිගටම වළංගු වෙනවා. මේකෙන් තේරෙනවා මේක එක පාරටම කර ආක්‍රමණයක් නෙවෙයි මේක හරිම ක්‍රමානුකූල සැලසුම් සහගත ඒකාබද්ධ කිරීමක් කියලා. හරි. දැන් අපි බලමු කොහොමද මේ ඉංග්‍රීසි නීතිය ඇත්තටම ලංකාවේ නීති පද්ධතිය ඇතුළට ආවේ කියලා. මේකට බ්‍රිතාන්‍යය නිශ්චිත ක්‍රමවේදය එමත් නැත්නම් මාර්ග තුනක් පාවිච්චි කළා. ඔන්න ඔය කියන ප්‍රධාන මාර්ග තුන තමයි ඍජු පාලනය, පිළිගැනීමේ වගන්ති සහ වක්‍ර ආකෘතිකරණය. අපි පළවෙනි සහ තුන්වෙනි ක්‍රම ගැන කෙටියෙන් බලමු. හැබැයි අර දෙවෙනි ක්‍රමය, ඒ කියන්නේ පිළිගැනීමේ වගන්ති කියන එක කොච්චර බලවත්ද කියනවනම් ඒ ගැන අපි වෙනමම ටිකක් ගැඹුරින් කතා කරන්න ඕනේ. හොඳයි. ඍජු පාලනය කියන්නේ සරලම ක්‍රමය. ලන්ඩනේ පාර්ලිමේන්තුවෙන් නීතියක් සම්මත කරනවා ඒක කිසිම අතරමැදියෙක් නැතුව කෙලින්ම යටත් විජිතයක් වුණු ලංකාවටත් අදාළ වෙනවා. හරිම කෙලින්. තුන්වෙනි ක්‍රමය තමයි වක්‍ර ආකෘතිකරණය. මෙතනදී වුණේ ලංකාවේ නීති සම්පාදකයින් ඉංග්‍රීසි නීතියක් අරගෙන ඒකේ ආකෘතියටම ගැලපෙන විදිහට දේශීය නීතියක් හැදුවා. හරියට කොපි පේස්ට් කළා වගේ වැඩක්. ඉතින් ඒකෙන් ඒ ඉංග්‍රීසි නීතිය හරය ඒ අදහස අපේ පද්ධතියටම ඇතුළු වුණා. හරි. අපි අර සරල ක්‍රම දෙක දැක්කා. දැන් එමු මම කලින් කිව්ව වැදගත්ම සහ බලවත්ම ක්‍රමයට. ඒ තමයි පිළිගැනීමේ වගන්ති. මේක තමයි ඇත්තටම ඉංග්‍රීසි නීතියට ලංකාවේ නීති පද්ධතිය ඇතුළටම එන්න දොරක් කැරලා දුන්නේ. සරලවම කිව්වොත් මේක කියන්නේ දේශීය නීතියක තියෙන විශේෂ වගන්තියකට. ඒකෙන් කියනවා යම්කිසි නීතිමය ගැටලුවකට අපේ දේශීය නීතියේ විසඳුමක් නැත්තම් අන්න ඒ හිඩැස පුරවන්න ඉංග්‍රීසි නීතිය පාවිච්චි කරන්න පුළුවන් කියලා. හරියට නීති පද්ධතියට හදපු පසුදොරක් වගේ. මේක තවත් පහසුවෙන් තේරුම් ගන්න හිතන්නකෝ මුදුකාංග ප්ලගින් එකක් ගැන. ඒකෙන් ප්‍රධාන මුදුකාංගයට අලුත් හැකියාවන් එකතු කරනවා වගේ මේ වගන්ති වලින් ලංකාවේ නීති පද්ධතියට නිරන්තරයෙන් යාවත්කාලීන වෙන ඉංග්‍රීසි නීතියේ විසඳුම් සම්බන්ධ කරගන්න ඉඩ සැලසුවා. මෙන්න තියෙනවා කදිම උදාහරණයක්. 1895 සාක්ෂි ආඥා පනතේ 7 වෙනි වගන්තිය. ඒකෙන් කෙලින්ම කියනවා සාක්ෂි සම්බන්ධයෙන් දේශීය නීතියේ පැහැදිලි සඳහනක් නැති ඕනෑම ගැටලුවක් ඒ මොහොතේ එංගලන්තයේ පවතින නීතියට අනුව විසඳිය යුතුයි කියලා. අන්න ඒක තමයි අපි කතා කරපු නීතිමය දොරටුව. හැබැයි මේකෙන් ලොකු නීතිමය ප්‍රශ්නයක් මතුවුණා. පවතින ඉංග්‍රීසි නීතිය කිව්වම ඒකෙන් ඇත්තටම අදහස් කරන්නේ මොකක්ද? මේ අපැහැදිලිකම නිසා උසාවිය ඇතුලේ ලොකු විවාදයක් ඇති වුණා. මෙතනදී ප්‍රධාන මතවාද දෙකක් එකිනෙකට ගැටුණා. එකක් තමයි ස්ථිතික මතය. ඒ කියන්නේ ලංකාවේ නීතිය හදපු දවසේ එංගලන්තයේ තිබුණු නීතිය විතරයි පාවිච්චි කරන්න ඕන කියන එක. අනික තමයි ජීවමාන මතය. ඒ කියන්නේ නඩුව විභාග වෙනකොට එංගලන්තයේ තියෙන අලුත්ම යාවත්කාලීන වුණු නීතියේ ආදාළ කරගන්න ඕන කියන එක. හොඳයි. දැන් අපි එන්නේ ශ්‍රී ලංකාවේ නීති ඉතිහාසයේ තීරණාත්මකම සම්දිස්ථානයට. ඒ තමයි නිදහස ලැබීම. මේ හැමදේකම හැරුම් ලක්ෂය තමයි 1547 ශ්‍රී ලංකා නිදහස් පනත. නීති හදන්න තිබුණු සම්පූර්ණ බලය, ඒ කියන්නේ පූර්ණ ව්‍යවස්ථාදායක බලයම බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාවේම පාර්ලිමේන්තුවට විධිමත්ව පැවරුනේ මේ පනතෙන්. එතකොට මෙහෙම ප්‍රශ්නයක් හිතෙන්න පුළුවන්. නිදහස ලැබුණු දවසේම, ඒ කියන්නේ 1948 පෙබරවාරි 4 වෙනිදා එතෙක්කල් තිබුණු මේ බ්‍රිතාන්‍ය නීති ඔක්කොම එකපාරටම අහෝසි වෙලා ගියාද?
උත්තරේ තමයි පැහැදිලිවම නැහැ. එහෙම වෙන්න විදිහක් නැහැ. මොකද සම්පූර්ණ නීති පද්ධතියක් එක රැයකින් අතුරුදහන් කරන්න බෑ. එහෙම කළා නම් රටේ ලොකු නීතිමය අවුල් ජාලයක් ඇති වෙනවා. ඒ නිසා මුනේ පැරණි රාමුව එහෙමම තියාගෙන ලංකාවේ අලුත් පාර්ලිමේන්තුව යටත් විජිත නීති එකින් එක ක්‍රමානුකූලව අලුත් නීති වලින් ප්‍රතිස්ථාපනය කිරීමෙන් මන්දගාමී ක්‍රියාවලියක් ආරම්භ කරපු එක. මේ කාල රාමුව බැලුවම ඒක හොඳටම පැහැදිලි වෙනවා. බලන්න දේශපාලන නිදහස 1948 ලැබුණට පස්සේ දශක ගණනාවක් යනකල් නීතිමය වශයෙන් ස්වාධීන වීම කියන එක ක්‍රමානුකූලව සිදුවුණු දෙයක්. 1979 වෙනකල්ම ඒ කියන්නේ නිදහසෙන් අවුරුදු 30කටත් පස්සේ බ්‍රිතාන්‍ය ප්‍රකාශන හිමිකම් පනක වගේ දේවල් ප්‍රතිස්ථාපනය වෙමින් තිබුණා. ඉතින් අවසාන වශයෙන් අපි බලමු මේ සම්පූර්ණ ඓතිහාසික ක්‍රියාවලියේ දිගුකාලීන බලපෑම එහෙමත් නැත්නම් අදටත් අපිට ඉතිරි වෙලා තියෙන උරුමය මොකක්ද කියලා. විනිසුරු සී.ජී. වීරමන්ත්‍රී මහතාගේ මේ ප්‍රකාශයෙන් ඉංග්‍රීසි වාණිජ නීතිය වගේ දේවල් දිගටම තියාගන්න තිබුණු ප්‍රායෝගික හේතුවක් පැහැදිලි වෙනවා. ඒ තමයි දියුණු වෙන ආර්ථිකයකට අවශ්‍ය ස්ථාවර පුරෝකථනය කළ හැකි නීතිමය පදනමක් ලබා ගැනීමේ අවශ්‍යතාවය. ඇත්තටම අදටත් අපේ නීති පද්ධතියේ හදවත වගේ තියෙන ක්ෂේත්‍ර ගණනාවකම පදනම වෙලා තියෙන්නේ ඉංග්‍රීසි නීති මූලධර්ම. වාණිජ්‍ය නීතිය, අපේ දණ්ඩ නීති සංග්‍රහය, උසාවිවල කාර්යපටිපාටිය සහ සාක්ෂි නීතිය කියන්නේ ඒකට හොඳම උදාහරණ කීපයක් විතරයි. ඉතින් මේ සමස්ත විග්‍රහයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් ප්‍රධානම කාරණය තමයි නීති පද්ධතියක් කියන්නේ ඉතිහාසයේ ස්තර ගණනාවක් එකතු වෙලා කාලයත් එක්ක ගොඩනැගෙනු දෙයක් කියන එක. ඒ වගේම ඒ ඉතිහාසය අදටත් ඒ පද්ධතිය ක්‍රියාත්මක වෙන විදිහට කෙලින්ම බලපානවා. ඉතින් අවසාන වශයෙන් මේ කතාව අප තුළ හරිම ගැඹුරු ප්‍රශ්නයක් ඉදිරි කරනවා. ජාතියක නීතිමය අනන්‍යතාවය කියන්නේ කවදා හරි සම්පූර්ණ වන දෙයක්ද? එහෙමත් නැත්නම් එයා කිසිදාක නතර නොවි නිරන්තරයෙන්ම පරිණාමය වෙමින් පවතින නිමක් නැති ගමනක්ද?